මෛත්‍රී සාමපාද යාත්‍රාව. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක හිමිපාණන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් අමරපුර මහා සංඝ සභාවේ ගරු ලේකම් මණ්ඩලයේ අනුශාසනා සහ ඉල්ලීම් පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බුද්ධ ශාසන සංස්කෘත සහ ආගමික කටයුතු ආරක්ෂක මහජන ආරක්ෂක පරිපාලන සහ ස්වදේශීය කටයුතු ඇතුළු අමාත්‍යංශයන් හා රාජ්‍ය ආයතනයන්හි මැදිහත් වීම මත තායිලන්තය, ලාओසය, මියන්මාරය යන විදේශීය රටවල ස්වාමින් වහන්සේලා ඇතුළු ශ්‍රී ලංකාවේ ත්‍රිනිකායක ආරණ්‍යවාසී මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ලෝක සාමය උදෙසා සියලු ජාතීන් අතර සමගිය සහ සහජීවනය උදෙසා සිදු කෙරෙන උතුර දකුණ යා කෙරෙන මෛත්‍රී සාමපාද යාත්‍රාව වර්ෂ 2025 වූ පෙබරවාරි මාස 7 වන සිකුරාදා දින ඓතිහාසික තිස්ස මහාරාම පුදබිමින් ගමන් ආරම්භ කරන වගයි. සනරාමර හිමි බණපද සනහා සියල් සතුන් තුන් ලෝක නිවන බුදු පායුග වන්දනා කරම් වැදියෙන් වන්දනා කරම් ශ්‍රද්ධාවි වන්දනා බොහෝ දුෂ්කර වූ කර්කශ වූ කඳු ශිඛර පසු කරමින් හුදී ජනයාට මෛත්‍රී කුසල්සිත පෙරදැරිව දාන ගිලම්පස ආදී සිව්පසයෙන් උපස්ථාන ලබමින් මග දෙපස රැසූ ශ්‍රද්ධාවන්ත පින්වත් ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේත් දූදරුවන්ගේත් සිතෙහි ඇති වූ අව්‍යාජ සාදුකාර මධ්‍යයේ තනමල්විල සූරියාර උඩවලව පල්ලපැත්ත ගොඩකවෙල පැල්මඩුල්ල රත්නපුර එල්ලාවල දෙහියෝවිට අමම්පිටිය ගලිගමුව වට්ටාරම රජමහා විහාරය කුරුණෑගල පොල්ගහවෙල ඉබ්බාගමුව මැල්සිරිපුර දඹුල්ල යන නගර පසු කරමින් ඓතිහාසික අනුරාධපුර රාජධානී පිහිටි ලොවපුරා බෞද්ධ ජනයාගේ මුඩු මල්කඩ වූ උතුම් ස්වර්ණමාලි මහා සෑ පුදබිමට වැඩම කරවන ලදී. ස්වර්ණමාලි මහා සෑ පිම්බිම වන්දනා කිරීමෙන් අනතුරුව පෙබරවාරි මාස 24 වන දින සිට රඹෑව මැදවච්චිය වවුනියාව පුලියන්කුලම නදුන්කේනි පසු කරමින් උතුරුකරයේ මහවන මැද පිහිටි බොහෝ ඓතිහාසික වටිනාකමකින් යුත් කුරුන්ඩි රජමහා විහාරස්ථානය දක්වා නැවත ගමන් ආරම්භ කරන ලදී. බෞද්ධ ජනතාව දුලභ වූ
උතුරු කරයට පාතබන මෛත්‍රියේ සාමපාද යාත්‍රාවට සූපසෙන් උපස්ථාන කර පුණ්‍ය වාසනාව ලබා ගැනීමට ත්‍රිවිධ හමුදා සේනාංකවලටත් ශ්‍රී ලංකා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ඒ පින්වත් නිලධාරීන්ට එම අවස්ථාව ලැබුණි. අධික වර්ෂාවන් මැද්දේ වුවද දැඩි වීරියකින් යුතුව ඉදිරියට වැඩම කරන ලද මෛත්‍රී සාමපාද යාත්‍රාව මුලතිව් මහවන මැද පිහිටා තිබෙන ඓතිහාසික කුරුන්දි වෙහෙර වන්දනා කර ගැනීමට පින්වත් සංගරුවනට අවස්ථාව උදා විය. ලෝක සාමය උදෙසා මෛත්‍රී සාමපාද යාත්‍රාව මේ අපි වැඩ ඉන්නේ අයියකච්චි නගරය පසු කරන අවස්ථාව. තවත් බොහෝ දිනකින් මේ මෛත්‍රී සාමපාද යාත්‍රාව අවසන් වෙනවා. රටවල් 4ක මහා සංඝරත්නය පෙබරවාරි 7 වෙනි දින ආරම්භ කරලා මාර්තු 8 වෙනි දක්වා පුරා මාසයක කාලයක් කිලෝමීටර් 700කට ආසන්න ප්‍රමාණයක් වැඩම කරන මෑත ඉතිහාසයේ දීර්ඝතම පාද යාත්‍රාවයි ඔබ මේ දකින්නේ. කුරුඳු වෙහෙර වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඔඩිසුඩාන් කිලිනොච්චිය නගරයත් අලිමංකඩ යාපනය නගරයද පසු කරමින් නැවත ගමන් ආරම්භ කළේ සහෝදර ද්‍රවිඩ හිතවතුන්ගේ සිත් තුළ බෞද්ධ සංස්කෘතියේ ඇති වටිනාකම විදහා පාමිනි. කරුණා
පුරා මසක කාලයක් කිලෝමීටර් 700ක් පමණ දුරක් ගෙවමින් සුවහස් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට පුණ්‍ය ගංගාවක් වූ සාමයේ පණිවිඩය ලොවට විදහාපාන උතුර දකුණ යා කෙරෙන මෛත්‍රී සාම පාදයාත්‍රාව ඓතිහාසික නාගදීප රජමහා විහාරස්ථානයට වැඩම කිරීමෙන් අනතුරුව 2025 වූ මාර්තු මස 8 වන දින අවසානය මෙසේ සනිටුහන් කළ වගයි. මනුදම් මිය යන බිමකට දම් වැස්සක සිසිලස අරගෙන මනුදම් මිය යන බිමකට දම් වැස්සක සිසිලස අරගෙන